අපි අද ආවේ සිඩ්නි නගරේ ඉඳලා පැය විනාඩි 45ක විතර දුරින් පිහිටලා තියෙන බ්ලූ මවුන්ටන්ස් උද්භිත උද්‍යානයට. සිඩ්නි නගරේ ඉඳලා මේ උද්භිත උද්‍යානය තියෙන තැනට එන මාර්ගය හරිම ලස්සන මාර්ගයක් වුණාට ඒ කිසි දෙයක් අද මට පටිගත කරගන්න ලැබෙන්නේ නැහැ. මොකද අද මම තනියම ඩ්‍රයිව් කරගෙන තමයි පොඩි අයව මෙතනට එක්කගෙන ආවේ. කොහොමුණත් මේ උද්භිත උද්‍යානය තමයි ඔස්ට්‍රේලියාවේ උසින්ම පිහිටලා තියෙන උද්භිත උද්‍යානයේ විදිහට සලකන්නේ. ඔස්ට්‍රේලියාවට එන සංචාරකයෝ අනිවාර්යෙන්ම බලන්න යන Three Sisters කඳුවැටියට මේ උද්භිත උද්‍යානයේ ඉඳලා විනාඩි 45ක 50ක විතර ඩ්‍රයිව් එකක් තියෙනවා. මේ උද්භිත උද්‍යානයේ භූමි ප්‍රමාණය හෙක්ටයාර 252ක්. ඒකෙන් මහජනතාවට නැරඹීම සඳහා විවෘත වෙලා තියෙන්නේ හෙක්ටයාර 28ක භූමි ප්‍රමාණයක් විතරයි. ඒ වගේම ශීත දේශගුණයට ඔරොත්තු දෙන ශාක වර්ගවලට මේ උද්‍යානය විශේෂයි. මෙම උද්‍යානය තුළ ජපන් සම්ප්‍රදායට අනුව නිර්මාණය වූ මෙම කොටස කැමිලියා ශාකවල එකතුවක් සහිත කොටසක්. උද්භිත උද්‍යානයේ අනිත් සෑම තැනකටම වඩා මේ කොටස නිහඬතාවෙන් යුක්තයි. ඒ වගේම ජපන් උද්‍යානවල දැකිය හැකි විශේෂ ලක්ෂණයක් වන ගල් ඇසිරීම් සහ පුංචි දිය පහරවල් මේ උද්‍යාන කොටස දැකගන්න පුළුවන්. ඍතු වෙනස්වීම් එක්ක ශාකවල සිද්ධ වෙන වෙනස්කම් ඉතා හොඳින් දැකගන්න පුළුවන් තැනක් තමයි බ්ලූ මවුන්ටන් උද්භිත උද්‍යානය කියන්නේ. ඒ නිසා විවිධ කාලවලදී මේ උද්භිත උද්‍යානය තුළ ඇවිදින්න එනකොට ඒ කාලවලට අයත් ශාක විශේෂවල තියෙන වෙනස්කම් ඉතා හොඳින් දැක බලා ගන්නට පුළුවන්.
අපි දැන් මේ ඇවිදගෙන යන්නේ උද්‍යානය ඇතුළේ තියෙන වැසි වනාන්තර කොටසේ. මෙය උද්‍යානයේ ඉතා පැරණි ස්වභාවික වැසි වනාන්තර කොටසක්. මේ මන්තීරු සාමාන්‍යයෙන් කිලෝමීටරයක් විතර දුරකට තියෙනවා. මේක සම්පූර්ණයෙන් ඇවිදින්න නම් ටිකක් වේගෙන් ඇවිදින කෙනෙක්ට විනාඩි 20ක් 30ක් වගේ ඇතුළත ඇවිදින්න පුළුවන්. එහෙම නැත්නම් Taman කාලය ගත කරමින් ඡායාරූප ගනිමින් ඇවිදිනවා නම් සාමාන්‍යයෙන් පැයක විතර කාලයක් මේ වැසි වනාන්තර කොටසේ ගමන් කරන්නට කාලය ගත වෙනවා. මං අද ඔයාලට මේ කිව්වේ මේ බ්ලූ මවුන්ටන් උද්භිත උද්‍යානය ගැන කෙටි විස්තර ටිකක්. මොකද මං කලින්ම කිව්වනේ අද පුංචි බබාලත් එක්ක මම තනියම ඩ්‍රයිව් කරන් ආවේ කියලා. ඉතින් පොඩි අයත් එක්ක මේ වටපිටාව කැමරා කරන්න රූපගත කරන්න ටිකක් අපහසුයි. ඒ හින්දා පුළුවන් විදිහට රූපගත කරගත්ත කොටස් වලින් තමයි මම ඔයගලන්ට මේ විස්තර ටික අරගෙන ආවේ. එහෙමනම් අපි මෙතනින් අපේ ගමන නතර කරන්නයි හදන්නේ. බ්ලූ මවුන්ටන්ස් උද්භිත උද්‍යානයෙන් සමගත්තට මං ඊළඟ වීඩියෝ එකෙන් ඔයගලන්ට තොරතුරු අරන් එනවා සීතලම සීතල මේදුම අතරින් ත්‍රී සිස්ටර්ස් කඳුවැටිය බලන්න ගිහිපු සංචාරයේ විස්තර. එහෙමනම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා.